ආචාර්යතුමා විශාල ප්‍රදේශයක්. ඔව් මට එහෙම හිතෙනවා. අපි මු ආවරණ ඉවත් කරලා සෝදිසි කරමු. කොහොමත් ටිකක් පරිස්සම් වෙමු. මේ තමයි නන්වේ අධිරාජ්‍යයේ සොහොන් කැබ. එදා හදිසියෙම සිද්ධ වුණු දේ ඔබ දෙදෙනා සියසින්ම දුටුව නේද? මම ඒක බලන්නම්. ගැටලුවක් වෙන එකක් නැහැ. ඕකටත් පරිස්සමෙන්. නන්වේ රාජධානි සමය හරිම ගුප්තයි. සංස්කෘතික වශයෙන් ස්වර්ණමය යුගයක් සනිටුහන් කළා. පසුව කෙමෙන් පරිහානිය කරා ගියා. එය සංවර්ධිත ශිෂ්ටාචාරය. කිසිදු අධිරාජ්‍යයකට අභියන්න බැරි වුණා. එය තවම මටත් ප්‍රහෙලිකාවක්. ඒ නිසයි අපි පරිස්සම් විය යුත්තේ. හරි. මම ඉදිරියෙන්. ඔය දෙන්න පසුපසින්. හරි. අපි යමු. වසර ගණනාවක උත්සාහය සඵල වුණා. එහෙනම් එය හමු වුණා. පුරාණ නන්වේ අධිරාජ්‍යයේ රහස් සැඟ වූ භූමිය. ඔබට මේ ගැන කොහොමද දැනෙන්නේ? ඔව් බාහිර පරිසරයට වැඩි වෙනසක් නැහැ. මේ ගැඹුරු ආවාතයක්. අපහසුවකින් තොරව හුස්ම ගැනීමට හැකිවන පරිදි මේ විවරය තුළට වාතය ලබා ගැනීමට පහසුවක් ලෙසයි මෙසේ කරන්නේ. අසහාය නන්වේ ජනතාව වසර 3500කට පෙර නාගරීකරණය වෙලා තව ටිකක් ඇවිදලා තොරතුරු සොයමු. හොඳයි.